ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ ගෙදරකම කොහොමද PlayStation 4 Slim එක ක්ලීන් කරගන්න කියලා. මේකට නම් ඕන වෙන දේවල් ටික තමයි ඔයාලට මානිය නම් ඕන වෙනවා. ඒ වගේම 2.0 මොනවාද ස්ටාර් යතුරක් ඕන වෙනවා. ප්ලාස්ටික් කෑල්ලක් ඕනේ නම් ඒක ඕගොල්ලන්ට ගොඩක් ප්‍රැක්ටිස් නැත්නම් ප්ලාස්ටික් කෑල්ලක් හරි ප්ලාස්ටික් ප්ලංච් එකක් හරි මොකක් හරි ඕන වෙනවා මේකේ කවර් එක ගලව ගන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. එකටම ඔයාලා මේ PlayStation එකේ මෙන්න මේකයි මෙන්න මේක කොනේ මෙහෙම උස්සන්න. මේක තනියටින් කරන්න පුළුවන්. හිමීට කරන්න. මෙන්න මෙහෙම ඉස්සුවම මේක ඕපන් වෙනවා. මේක මෙහෙම කරලා පොඩ්ඩක් පුෂ් කරන්න. පුෂ් කරන් පස්සේ දැන් ඔයාලට පේනවා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ඊට පස්සේ මේ ඇන ටික ඔක්කොම ගලව ගන්න. මෙන්න මේ වලට තමයි 2.0 එක ඕන වෙන්නේ. මේ වලට තමයි 2.0 එක ඕන වෙන්නේ. අනිත් ඔක්කොම මල් යන තියෙන්නේ. මේව ඔක්කොම ගලවද්දි ඔයාලා වෙන වෙනම තියාගන්න. මොකද මේ වල සමහර ඇනවල sizes වෙනස්. මම මේක දැන් ගලවගෙන ඉවරලා ආයි වීඩියෝ කන්ටිනියු කරන්න. දැන් ඔයාලට පේනවා මේක ඇන ටික ගලවන් තියෙන්නේ. ඊට පස්සේ මේක ගලවන විදිය තමයි මෙන්න මේ ප්ලාස්ටික් එක මෙන්න මේ ප්ලාස්ටික් එක නේ මේක යකඩයක්. මෙන්න මේක ටික මෙහෙම උස්සලා ගත්තම තමයි මේක ගැලවෙන්නේ. මේ චූට්ටක් ඔයාලට පේනවා මෙන්න මෙතන හේතුව මෙන්න මේකේ පොඩි තියෙනවා පොඩි මේකක්. නිකන් ක්ලිප් එකක් වගේ ඔන්නෝම හිමීට ගලවන්න. ගලවද්දිවා කල්පනාවෙන් ගලවන්න ඕගොල්ලෝ මෙන්න මෙතන තියෙන මේක වැටෙන වෙලාවල් තියෙනවා. මෙතනයි මේ දෙකයි. මේකේ නම් ෆෑන් එක ගොඩක් ක්ලීන් ෆෑන් එකක්. මේකේ නම් සුද්ධ කරන්න තියෙන පොඩ්ඩයි. මේක සුද්ධ කරද්දි ඔයාලා බ්‍රෂ් එකකින් වගේ මෙන්න මේක සුද්ධ කරන්න. මේ ෆෑන් එකයි මේකේ බ්‍රෂ් එකකින් උඩට යවන්න ටූත් බ්‍රෂ් එකකින් වගේ මම ඔයාලට මේක සුද්ධ කරලා ඉවරලා මේ වීඩියෝ එකයි කන්ටිනියු කරනවා. මේකේ දැන් ඔයාලගේ ගොඩක් මේ වල ඩස්ට් එක තියෙන්න පුළුවන්. ඔයාලා සුද්ධ කරද්දි මෙහෙම නෙමෙයි මෙහෙම උඩට සුද්ධ කරන්න. මේක ඔක්කොම තියෙන ජරාව ටික එන්නේ. මේකේ ජරාව නැති PlayStation මේක වැඩි පාවිච්චි වෙලා නැති එකක් මේක ක්ලීන් කරන්න. මේක හරියට ෆිට වෙද්දි බලන්න මෙතන කෑල්ලත් එක්ක මෙන්න මෙතන මේ ප්ලාස්ටික් පොඩි කෑල්ලක් තියෙනවා. ඔයාලට පේනවද මේක හරියට අලයින් වෙන්න ඕන. එතකොට තමයි ඇන ටික දාන්න තැන් ටික හරියටම මේ ෆිට වෙන්නේ. දැන් මේකත් එක්ක අපි දැන් මෙන්න මෙතන තව කෑල්ලක් තියෙනවා. මෙන්න මේක තමයි ඇවිල්ලා මේක උඩ තියෙන එක. ඔයාලා ෆොටෝ එකේ දකින්න නැති මේකත් මෙහෙම අනිවාර්යෙන් තියාගන්න. මෙන්න මෙහෙම මේ විදිහට තියාගෙන ඇන ටික ඔයාලට හයි කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලා අනිවාර්යෙන් PlayStation එක ගලවදී ඇන ටික මාක් එකක් දාගන්න නැත්නම් වෙනස් වෙනවා. දැන් ඔයාලට මේ ඇන දෙක එකයි වගේ ප්‍රවණට මේ ඇන දෙක ඉන්නේ තැන් දෙකකට. මේක තමයි මෙතන කියන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් බලාගන්න මෙන්න මේ ඇනේ චූටි ඇනයක්. මේ වගේ අනිවාර්යෙන් ඇන ටික මාක් කරගන්න මොනවද ඔයාලා හයි කරන්න ඒ කියන්නේ ගලවන්න කලින් ඇන වලට මොකක් හරි නම්බරයක් හරි ඔයාලට මතක හිටින තැනකින් හරි තියාගෙන මේවා කරන්න නැත්නම් මොනවා sizes අරම වෙනස් වෙන්න පුළුවන්. මේ ඇනේ එක වගේ වුණාට තැන් යන තැන් ටික වෙනස්. දැන් අපි මේකේ සුද්ධ කරගෙන පිටිපස්සේ කවර දාගමු. දාගන්නේ ගැලෙවෝ විදියම තමයි. මේක එකටම මෙන්න මෙහෙම තියලා මෙතන නිකන් පීල්ලක් වගේ එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඔයාලට කොහොමද කවර එක දාද්දි එක දැනේ කොහොමද මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ මෙන්න මේක අපි හරියට ගානට ඇඩ්ජස්ට් කරලා අපි මේ ගැලෙවෝ විදියටම තමයි දාගන්නේ. එතකොට මේ ගානට තිබ්බයින් පස්සේ මෙන්න මෙහෙම හිමීට මෙතන ඉස්සරහා පුෂ් කරන්න. ඊට පස්සේ මෙතන පුෂ් කරන්න ඔයාලට සද්දයක් ඇහුණා. දැන් PlayStation 4 එක ෆිට කරලා තියෙන්නේ. අපි දැන් මේ ක්ලීන් කරපු PlayStation එක ඇත්තටම මේක ආවේ hardware සහ jailbreak වලට. ඔයාලට hardware jailbreak වල වීඩියෝ එකක් ඕන නම් කියන්න. මම ඔයාලට නිකන් demo එකක් විදිහට තමයි PlayStation එක ගලවන්නේ කොහොමද සුද්ධ කරන්නේ කොහොමද කියලා නිකන් ඔයාලට මේකෙන් පෙන්නුවේ. ඔයාලට මොනවද දැන් hard එක මොනවද swap කරලා jailbreak එකක් කරගන්න විදිය ගෙදරම දැනගන්න ඕන නම් අනිවාර්යෙන් comment එකක් like එකක් දාගෙන යන්න. මම ඒකත් ඊට පස්සේ වීඩියෝ එකකින් අරන්